ඕගොල්ලෝ දන්නවද decision ready visa එකක් දාලා visa එකක් ඉක්මනට ගන්න කොහොමද කියලා? මම explain කරන්න. මෙන්න මේ විදිහට දැම්මොත් visa refusal වෙන්නේ නැති ප්‍රවණතාවය වැඩි වගේම ඉක්මනටත් process කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අර අලුත් visa ඇවිල්ලා තියෙනවානේ skills in demand visa වගේ visa. මේවා decision ready දැම්මොත් තමයි හුඟක් වෙලාවට දවස් 7න් හෝ දවස් 21න් process කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් decision ready කියන්නේ මොකක්ද? decision ready කියන්නේ මෙන්න මේකයි. සෑම වීසා එකකටම meet කරන්න ඕනේ requirements තියෙනවා. මේවා නීතියෙන් දීලා තියෙන legislative requirements එක්ක act එකේ තියෙනවා එක්ක regulations වල තියෙනවා. මීට අමතරව department එකේ තියෙනවා පිටු 15000ක් 20000ක් අතර ප්‍රමාණයක policy document එකක්. එතකොට අපි කරන්නේ ප්‍රථමයෙන්ම regulatory criterias meet කරන්න ඕනේ evidence අපේ client ගෙන් එහෙම නැත්නම් කට්ටියකින් ගන්නවා. අරගෙන legal submission එකක් ලියනවා අහවල් act එකේ හෝ regulationයට අපි meet කරන evidence මෙහෙමයි මේක interpret කරන්න ඕනේ මේ නීතිය interpret කරන්න ඕනේ මෙහෙමයි ඒ අනුව අපේ professional legal opinion එක මතක තියාගන්න මේක වෙන කාටවත් කියන්න බෑ මිනිස්ටර්ටවත් කියන්න බෑ case officer කෙනෙකුටවත් කියන්න බෑ because ඒ කට්ටිය administrative decision makers ලා විතරයි නීතිඥයෙකුට අවශ්‍ය විශේෂ ඥානය තියෙනවා මේකයි නීතිය මෙහෙමයි ඉන්ටර්ප්‍රිට් විය යුත්තේ කියලා කේස් ලෝ අනුසාරයෙන් සබ්මිෂන් එකක් ලියන්න. ඒ කෙසේ වෙතත් අර ඩිසිෂන් රෙඩි චෙක්ලිස්ට් එකක් අපි හදලා අන්තිමට අපි සහතිකයකුත් දෙනවා මේවා කොහෙවත් නීතියක හෝ පොලිසි එකක ලියලා නැහැ. නමුත් ඩිසිෂන් රෙඩි කියන්නේ මේකයි අපි ඒක ගැන ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා. ඒත් එක්කම ඩිපාර්ට්මන්ට් එකත් එක්ක කතා කරනකොට ඔවුන් සෑම විටම අපිව උනන්දු කරනවා ඩිසිෂන් රෙඩි ඇප්ලිකේෂන් දාන්න කියලා. ඊට අමතරව මම සහ සමහර නීතිඥවරු as a practice අපි decision ready වෙන්නේ කොහොමද කියලා explain කළා submission එකක chart එකක් ලියලා certification එකකුත් දානවා අපි අත්සන් කරලා මේ visa application එක decision ready කියලා. හැබැයි ඒක බොරුවට දැම්මොත් black mark එකක් වෙන්නත් පුළුවන්. visa processing එක කල් යන්නත් පුළුවන්. visa ගැන සැක හිතෙන්නත් පුළුවන්. ඉතින් decision ready කියන එක ඇත්තටම වචනේ පරිසමාප්ත ආකාරයෙන් decision ready කරලා දාලා checklist එකක් දීලා evidence අවශ්‍ය විදියට appendix කරලා පැහැදිලිව දාලා visa application එකක් lodge කරාම case officer තියෙන්නේ checklist එකේ සහ regulatory criterias meet වෙනවද කියලා හැම එකටම tick එකක් දාගෙන ගිහිල්ලා එක go එකෙන් අපි කියනවා one shot එකෙන් visa එකක් දෙන එක තමයි. දැන් තේරුණාද කොහොමද visa එකක් decision ready දාන්න කියලා? හොඳයි. මේ වගේ tips සහ ප්‍රශ්න ගැන දැනගන්න ඕන නම් අපේ comment section එකේ comment එකක් දැම්මොත් මට පුළුවන් ඒවට උත්තර දෙන්න.